කොහොමද සීයා සැපින්ද? සැපේ ඉන්න තිබිනා තොපේ ආච්චි නැත්තාම. ඒ ඇයි? තොපේ ආච්චි බැන්දට පස්සේ වැලිකට බන්ධනාගාරේ දැම්මා වගේ. මට හොඳටම වෙරි. පාරේ යන්නම් බෑ. මට වෙරි කෙලි. මට හොඳටම වෙරි කෙලි යන්න බෑ. මොනවද පෙව්වේ කොපාර වෙන්නේ? මසටනේ හුස්මට සමවී විශ්මික වූ ගමනේ. මෙන්න දැන් ලැබුණු පුවතක්තේ රාවානා රජු යලි අවදි වී සීගිරිය ද්‍රෙස සිට ඉන්දියාව දෙසට ගමන්ගත් බවට වීඩියෝ කිහිපයක් අප කැමරාවලට සටහන් වී ඇත. ඔම පුවත දැන ගැනීමත් සමගම ඉන්දියානු වැසියන් දැඩි බියෙන් සිටිනා බවත් BBC පුවත් ආරංචි මාර්ග සඳහන් කර ඇත. දෙකයි බටු ගෙඩියයි කයි බටු ගෙඩියයි ලාභයි. එන්න. බටු එපා ලම්බු විතරක් දෙන්න. හොඳ වෙයි ලොකු ගෙඩි දෙකක්ම දෙන්නම්. ගන්න නෝනා. මේ වගේ තමා කොල්ලනේ. මේ මල්සරා හදවතට විද්දොත් විද්දම තමා පරිසං වෙලා හිටපන්ලා.